Fio de sabia, sabe que Caxinguelê, Maracajá, volte, matita, pere, saci, perere, boitata. Hello guys, මේ තමයි අපේ Thailand tour එකේ තුන්වෙනි දවස. ඉතින් අපි මේ දැන් ස්වර්ණභූමි එයාපෝට් එකෙන් ෆ්ලයිට් එකකට නගිනවා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න. ඔන්න ඉතින් අපි ආවා. අපි ආවේ මේ ක්‍රාබි වලට. ඉතින් ඔන්න අපිට හොටෙල් එකට එන්න පැයක් විතර ගියා. මොකද කිව්වොත් අපේ හොටෙල් එක තියෙන ආවණන් වල. බලන්නකෝ අපේ රූම් එකට පේන ලස්සන view එක. රෙස්ට් කරන්න ගියේ නෑ. අපි එහෙමම ගියා අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එකට. මෙතනටත් ඇත්තටම පැයක විතර ඩ්‍රයිව් එකක් තිබ්බා. ඒ වෙලාවේ නම් අපි ටිකක් හොඳට නිදාගත්තා. ක්‍රාබි කියන්නේ නම් ඇත්තටම ලස්සන පැත්ත. හැම තැනම මේ වගේ උස්සකල් කඳු වලින් වට වෙලා තිබ්බේ. අපේ ඩ්‍රයිවර් කිව්වා ළඟදී ආව ඇවටර් මූවි එකේ සමහර සීන්ස් මෙහෙ තමයි රෙකෝඩ් කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න කොහොම හරි අපේ ලොකේෂන් එකටත් ආවා. ඉතින් අපි බලන්න යන තැනට කිලෝමීටර් 2-3ක විතර වෝක් එකක් තිබ්බා. ඒ යන පාර දිගටම මේ වගේ චූටි චූටි ලස්සන දොළ පාරවල් තිබ්බා. අපි මේ බලන්න ගියේ නැචරල් පූල්ස් තුනක්. මේ තමයි පළවෙනි පූල් එක. මේකට කියන්නේ ක්‍රිස්ටල් පූල් කියලා. තව මීටර් 200-300ක් විතර ඇවිදන් ගියාම තමයි ඊළඟ පූල් එක තිබ්බේ. මේ තමයි එමරල්ඩ් පූල් එක. මෙතනින් ඕනම කෙනෙක්ට නාගන්න ඕන නාන්න පුළුවන්. ඊළඟට තව ටික දුරක් ඇවිදන් ගියාම තිබ්බ බ්ලූ පූල් එක. මෙතනින් නම් කාටවත් බහලා නාන්න බෑ. අපි එමරල්ඩ් පූල් එකෙන් නාන්න නැතුව ඊළඟට නාන්න ආවා මේ හොට් ස්ට්‍රීම් එකට. මේක ඇත්තටම හොට් ස්ට්‍රීම් දියල්ලා. ඊළඟට අපි ආයේ හොටෙල් එකට ගිහිල්ලා වොෂ් එකක් එහෙම දාගෙන ආව මේ බීච් ක්ලබ් එකට. මේකේ නම තමයි බැම්බෝ බීච් ක්ලබ්. එතනම රෑ 7ට විතර පටන් ගත්තා මේ ෆයර්වර්ක් ෂෝ එක. ඉතින් අපි දැන් ඩ්‍රින්ක්ස් දෙකකුත් ඕඩර් කරලා මේ ලස්සන view එක එන්ජොයි කර කර හිටියා. ඊළඟට අපි ඉතින් ආවණන් ටවුන් එකේ පොඩි ස්ටෝල් එකක් දාලා එහෙම හොටෙල් එකට ගියා. ඉතින් අපි ඊළඟ දවසේ උදේම ලෑස්ති වෙන පොඩි ඇඩ්වෙන්චර් දෙයක් කරන්න. අපි අයිලන්ඩ් හොපින් බෝට් ටුවර් එක යන්නේ. මේ තමයි ආවණන් බීච් එක. අපි අද රාත්‍රියට මෙහෙට එන්න තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් බෝට් ටුවර් එකත් පටන් ගත්තා. ඉතින් ඔන්න අපි මුලින්ම ආව තැනකට ස්නෝක්ලින් කරන්න. ඔන්න ඉතින් අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එක වුණ ලේඩින් අයිලන්ඩ් එකටත් ආවා. මෙතනත් හරිම ලස්සන. මිනි කැටයක් වගේ තමයි වතුර ටික. මෙතන ලස්සන මාළු ගොඩාක් හිටියා. ඒකට අපි ළඟටම එනවා. මෙතන ලස්සන ස්විංග් එකකුත් තිබ්බා. ඔයාට ලස්සන ෆොටෝස් ගන්නත් පුළුවන්. අපි මේ අයිලන්ඩ් එකේදීම ලන්ච් එකත් අරගත්තා. ආයෙත් අපි ඊළඟට බෝට් එක නැගලා අපි ඊළඟ ඩෙස්ටිනේෂන් එකට යන්න ගත්තා. අපි මෙන්න මෙහෙම තැනකිනුත් ගියා. ඒකට කියන්නේ හොංස් රූම් කියලා. ඔන්න ෆයිනලි අපි අන්තිම ලොකේෂන් එකට ආවා. ඒ තමයි අපි ගොඩක් මාස කරපු හොං අයිලන්ඩ් එක. මේ අයිලන්ඩ් එක ඇත්තටම ගොඩක් ලොකුයි. මේකේ තිබ්බා කිලෝමීටර් 1ක විතර නේචර් ට්‍රේල් එකක්.
බීච් එකේ ලස්සන බලන්නකෝ. කැමති අයට මෙතන ස්නෝක්ලින් යන්නත් පුළුවන්. මම මේ නේල් සෙට් එක දැම්මේ මෙතන ෆොටෝ එකක් ගන්නවල. ඉතින් අපි බෝට්ටුව එක ඉවර වෙලා ආයෙ හොටෙල් එකට ඇවිල්ලා වොෂ් එකක් දාගෙන ටවුන් එක පැත්තට ආවා. අන්තිමට පොඩි shopping පාරකුත් දාලා අයිස්ක්‍රීම් කොත්තුකුත් කාලා එහෙමම හොටෙල් එකට ගියා. See you in part 4.